අයිබෝන් වාසනාවන් ඉතින් අදත් ඉතාමත්ම හොඳ තරගයක් තියන්නේ ඉන්දියාවත් පකිස්ානයත් අතර තරගේ තමාද පැවැත්වෙන්නේ ඉතින් ඇතරම ජනක ජනකද ඇතරම මට මතක්කන්නේ රමිස් රාජව ඔව් මම පකිස්තාන්ටනේ සපෝට් කරන්න අද හොඳයි ගාමින්ද කාටද මම ඉන්දියාවට නමුත්තර ඉන්දියාවේ මුකුත් නෑනවාගේ ඇයි නැත්තේ ඇයි ඇයි නෑ. අමිතා බචන් අමිතාපචට නන්නේ මට ටිකර ලංකා වෙනෙක් කෙනෙක් මතක් වුණ එක දැක හොද ඒක කෝමුණත් අද තරගේ ගැන කතා කරනකොට ඇත්තසින් මට කියන්න තියන්නේ අද තමයි ක්‍රිකට් තරග තියෙන්නේ ඒකන තොට දැන් කලින් මනා තිබේ කලින් ෆුට්බෝල් මැත්ද නැවනේ ඇතරම ඉන්දියාව පකිස්ානය ක්‍රිකට් තරගයක් කියල කියන කලාතුරකින් බලන් හම නොකද රටවල් දෙක රටවල්ලට යන්නෙත් පොඩ්ඩක් කලාතුරකින් නිසා මේක විශේෂ තරගයක් වෙනවා. ඉතින් මට මේ වෙලා මතක්කින් අපේ පකිස්ානු කණ්ඩායමේ පුහුණුකර කෝච් ඒකන්නේ ඔබට මතකද අනු හයි අපි ලෝක කුසලාරය දිනකොට හිටපුේ ඩේව් වඩ්ම තමයි පකිස්ානයේ අද පුහුණුකරු වෙන්නේ ති ඒක විශේෂ දෙයක් ඇතරව දැ මෙමයි ඔොට්මෝ ගැන කියනකොට දැන් යාගෙන් දන්න යාගෙන් ගුරුහරුකන් ගත්තාය කියන්නේ යා මේ වෙනස් කරන්න ඒ ක්‍රීඩකයාගේ තියෙන ඉරියව්ව බැට්ට කල්ලන විදිිය බෝල ය වෙනස් කරන්න යන්න සමහරය වෙනස් කරන ඒ තියෙන දේම ඉම්පරූ කරගන්න දියුණු කරගන්න තමයි කතා කරය කියල තමයි ඒක මං හලති ඔය එතරම යාව මතක්කරකට ඩේවෝට්ම ගැන කතා කරනට මට මතක්වෙන අපේ හිටපු අපේ පාසලේ හිටපු පුහුණු කරුවෙක් ඒත් ඒ වගේ තම ඇත්තේ දැන් අපි කලින් කෝච්චේ උගන්නපු ඒව කවදාත් වෙනස් කරන්නේ ඒ හෙම්මම කර නමුත් ඒ කණ්ඩායම ලොක වෙනසක් වුණා 15න් 15 17න් 15 19න් 15 ඒගොල්ල වෙනස් වන නොත් මෙයා කිසි දෙයක් වෙනස් කිසිම්මත් දෙයක් වෙනස් කරන කිසිම දෙයක් වෙනස් කරන්නතු ඒ ඇතන මොකක් දෙයක් වෙනස් කර එයා මේ උපනි සහතික වෙනස් කරේ එකනද අවුරුදු 15න් 15 ගහන ඒ අවුරුදු 15න් 15 කණ්ඩායමට 17 18 වගේ ඇත් ගහනවා ඕම අපි ටූර්නමන්ට් දෙක තුනම දින්න ඒ වැඩින් ඇත්තට ඒ වගේ හරි අපූර්ව පුහුණුකරුවෝ ඉන්නවා දැන් කොමාරි මේ මට විශේෂ දෙයක් මතක් වුණා දැන් පකිස්තානු කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයෝ අර ඩිල් ස්කූප් එක ගහනවා ඒක ගැන අපි ටිකක් විශේෂයෙන් කතා කරන්න ඕනේ කියලා මං හිතුවා. ඔව් ඇත්තටම අපේ ඩිල්ෂාන්නේ එක හොයාගත්තේ. ටීඑම් ඩිල්ෂාන්ට මම හිතන්නේ මම යෝජනා කරනවා යාට මේ ඒකට මේ පේටන් එකක් ගන්න කියලා. ඒ කියන්නේ යාගේ අයිතිය. ඒ ඩිල් ස්කූප් එකේ යාගේ නම දාපු පාර ඒක යාගේ අයිතිය. යාගේ අවසරේ නැතුව කිසි කෙනෙකුට ඒ පාර ගහන්න බෑ. එම නීතියක් දාන්න ඒ අහලා තමයි එන්න ඕනේ. ඔව් අහලා එන මං වගේ ගැහුවට කමක් නැද්ද? ඒකට එයා හා කිව්වොත් ගහන. ඒ වගේ මොකක් හරි ක්‍රමයක් ඒකට මම හිතුවේ. මේ ජනක මොකද හිතන්නේ අද තරගේ මොකද පාකිස්තාන කණ්ඩායම දිනන්න මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? ඇත්තටම අපේ කණ්ඩායම කියන්නේ අපේ පාකිස්තාන කණ්ඩායම දිනන්න නම් පොඩි ක්‍රම එකක් මම මේ හොයාගත්ත හැබැයි මට ඒක උගලන්ට කියන්න පුළුවන් නම් හොඳයි කියන්න බැරි වෙයිද දන්නේ නැහැ. මම කන්ටැක්ට් කරන්න පුළුවන් කියනවා. මේ මොකද එදා ඉන්දියන් ටීම් එක කිව්වා ඒගොල්ලන්ට අවාසි සහගත වුණා එදා මැච් එක වෙලේ වැස්සෙන ටර්ෆ් එක වහන්න කලින් මේ පොඩ්ඩක් තෙමුණා. ඒකෙන් තමයි පන්දු යවද්දී ඒගොල්ලන්ට ටර්න් කරගන්න බැරි වුණා බෝලේ ග්‍රිප් එක ගන්න බැරි ග්‍රිප් එක ගන්න බැරි වුණා. ඒ හින්දා මේ ඔස්ට්‍රේලියාව ගැහුවා කියලා කිව්වා. බැට්ස්මන්ලට වාසි වුණා ගැහුවා කියලා. ධෝනි කිව්වා ඒක. කිව්වා. එතකොට ඒ ක්‍රමය අපි උපයෝගී කරන්න අපි කියන්නේ අපේ පාකිස්තාන ටීම් එක. ඒකට වස්සවන්න ඕනේ. වස්සවන්න බෑනේ. මේ හදිස්සිය වස්සවන්න බෑනේ. වැස්සොත් හොඳයි. වැස්සේ නැත්තම් කරන්න ඕනේ. හැම වෙලේම දාඩිය දානවා කියහම වතුර ඉල්ලලා අඬ ගහ ගන්නවා. අඬ ගහගෙන ටර්ෆ් එක හරියට ගිහිල්ලා ඉතින් වතුර බොනවා බොන ගම ගල හලා ගන්න ඇඟ පුරා තව කාට හරි අයින්ද කියන වතුර බොනකොට පිච් එක හැලෙනවා. ඒකට එහෙට මෙහෙට ඇවිදලා මඩ කරනවා පොඩ්ඩක්. එහෙම කළා මේ ඊට පස්සේ ආය අමාරුවෙන් වගේ එහෙම අරන් වතුර ටික මොන්ට ගලා ඔහොම දා ගන්නවා. ඒක තෙමෙන්න නෑ ඔළුවේ ටර්ෆ් එකේ හැලෙන්න. ඊට පස්සේ බෝල් වැටුනහම ඉතින් ග්‍රිප් වෙන්නේ නෑ. නිකම් මැද්දේ පා ගන්න දෙන්නෙත් නෑ පෑගුවත් බයිනවා. නාන්න දෙනවද මැදට ඇවිල්ලා? නාන්න නෙමෙයි පොඩ්ඩක්. මූණ හොදන්න නාන්න විකට් එක මැද්දේ. මොනක් විකට් ගහලාද මේ? කොහෙද ඕක කරන්නේ ඒව වැඩක් නෑ. එතකොට දැන් අද මේ ඒව වැඩක් නෑ උනට මම විශේෂ දෙයක් කියන්න කැමතියි අපේ හිතවතුන්ට මම මේ සොයාගත්ත දෙයක්. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. දැන් සමහරව අපි දන්නවා විනෝදයට මේ මහා ජාවාරම් වශයෙන් විනෝදයට පොඩි ඔට්ටු දානවා. පොඩි පොඩි ඔට්ටු ගැන අපි කතා කරන්නේ ලොකු ලොකු ඔට්ටු නෙමෙයි. පොඩි පොඩි ඔට්ටු දානවා කවුද දිනන්නේ? ඔයා කියන්න බලන්න. හෙට දිනුවොත්
කාරක දෙන්න ඕන මට ගමකින් එන්න. ඒ වගේ ඒ වගේ ඔට්ටු. ඔව්. හරිද? එතකොට මම කියන්නේ අපි ඔට්ටුවක් දානවා නම් කෙනෙක් අපි දාන්න ඕනේ අපි අපේ ෆේවරිට් ටීම් එක දිනනවා කියලා නෙමෙයි අනිත් එක දිනනවා කියලා. ඒ මොකද ඒ ඔට්ටු දැන් උදාහරණයක් අපි හිතුවා ලංකාවයි තව කවුරු හරි තරගයකදී මම ඔට්ටු දාන්නේ අනිත් කණ්ඩායම දිනනවා කියලා. එකේ දැන් අද ගත්තොත් මම ඉන්දියාව පැත්තෙන් ඉන්නේ මම ඉන්දියාව තමයි චීර් කරන්නේ මම දැන් මැච් එක බලන්න යන්නෙත් එහෙමයි. නමුත් මම පාකිස්තාන දිනවා කියලා තමයි ඔට්ටු දාන්නේ. ඒ මොකද ඒ මොකද කියන්නේ දැන් බැරි වෙලා පාකිස්තාන දිනුවා කියමුකෝ. ඔව් එතන මම ඔට්ටුවේ දිනුන්නේ. ඔට්ටුව හරිද? ඔව් ඉන්දියාව දිනුවා කියමුකෝ. ඔව් එතන මම ඔට්ටුව පරාදයිනේ. ඔව් ඉතින් ඔට්ටුව පරාද ඒ වුණාට මගේ ටීම් එක දිනුන්නේ. කොහෙන් ගියත් එතන මම දිනුන්නේ. අවසන් දාට පාටි යන්නේ. හරි 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 හොඳයි ඒ විදිහට තමයි කියන්නේ එක අදහස් තියෙන්නේ. ඉතින් ඔන්න තරගය දැන් පැවැත්වෙන්නට තව ටිකකින් සූදානම් වෙනවා. පාකිස්තානු කණ්ඩායමට සහයෝගය දක්වන අය ඉන්නවා. ඉන්දියානු කණ්ඩායමට සහයෝගය දක්වන අය ඉන්නවා. කෙසේ හෝ අපි බලමු මොන කණ්ඩායමද ශ්‍රී ලංකාවත් එක්ක ඊළඟ තරගවලදී මුහුණ දෙන්නේ කියලා බලලා අපි කණ්ඩායම් දෙකටම ජය ප්‍රාර්ථනා කරලා අපි බලමු මොකද වෙන්නේ කියලා. පාකිස්තාන් ඉන්දියා. ඇයි?